කල්ලන්ඩයෝ දෙන්නම් පින් කරුවලත් වැටුණා. හෝමේ ගමරාලයා තාම නෑ නොවෑ. දෙන්නම් මට මේක බලන් ඉඳලා උඹට ඕමත් වෙලා තියෙන්නේ. ඒක තමයි බණ්ඩ මාත්නේ බැලුවේ. ගමරාලයා අද නම් ගෙදරින් නැති පාටයි. කල්ලන්ඩයෝ දෙන්නම් ඉවසුවා හොඳට ඕම ඇති. දෙන්නම් ගිහිල්ලා හොඳින් හරි නරකින් හරි ගමහාමිනේකින් දැනගන්න ඕන ගමරාලයා කොහෙද ගියේ කියලා. අපොයි අයුබෝන්ඩ. මේක මේ හදිස්සි වෙලා කලබල වෙලා විසඳ ගන්න පුළුවන් කාරණාවක් නොවේ අයුබෝන්ඩ. ඒක හින්දා වැඩි කලබල කරන්න එපා. පොඩ්ඩක් ඉවසලා ඉමුකෝ. කල්ලන්ඩයෝ මගේ ඉවසීමේ සීමාව පැනලා දැන් ගොඩාක් වෙලා කල්ලන්ඩයෝ. තවත් නම් මට ඉවසන් ඉන්න බෑ. මොකද්ද මේ ගේ පිළිකන්නේ කුටු ගාන සද්දයක් ඇහෙන්නේ? කවුරු හරි පිළිකන්නේ ඉන්නවා වගේ මට තේරෙන්නේ. ගමරාලත් නැති අතරේ පොරෙක්වත් ඇවිල්ලාද මන්දා? සත්‍ය හැටියට නම් කවුරු හරි දෙන්නෙක් ඉන්නවා. බලමු පොඩ්ඩක් ජනේලෙන්. අපේ මේ මොකෙද්ද මේ? බුදු අම්මෝ මේ යකෙක් නේද? යකෙක් මැදවට මේ අනික මොකාද? අප්පච්චි මේ මිනිස්සෙක් නේද? මේකුන් දෙන්න නම් මේ කුටු ගානේ හොඳකට වෙන්න බෑ. පොඩ්ඩක් කන තියලා බලන්න ඕනේ. මොකද්ද මුන් දෙන්න මේ කතා වෙන්නේ කියලා. කල්ලන්ඩයෝ දෙන්නම් ඉවසුවා හොඳට මැති කල්ලන්ඩයෝ. මට දැන් කොහෙන් හරි මේ ගමරාලය හොයාගන්න ඕනේ කල්ලන්ඩයෝ. ඕක මගේ තියෙන මුළු වස්තු සම්භාරයම අරගෙන නෝ මේ පැනලා තියෙන්නේ. ඉතින් ඔහේ කියන්නේ මට ඉවසන් ඉන්න කියලාද? දැන් මං ඕකව කොහොම හරි හොයාගත්තේ නැත්තම් මම මෙච්චර කාලයක් බොහෝම පරිස්සමට තියාගෙන හිටපු මේ මහා ධනස්කන්ධය මේක හොරකම් කරගන්නව නේද? ඔහේ කියන්නේ මට ඒක ඉවසන් ඉන්න කියලාද? හරි අයුබෝන්ඩ. ඒ වුණාට මෙතන කලබල කොලා කියලා ගමරාලයා නෑ නොවේ. ඒකින්ද අපි පොඩ්ඩක් ඉවසගෙන ඉමු. ගමරාලයා හෙට උදේම මෙහෙට එයි. එතකොට අපි අල්ලගමු ගමරාලයව. අප්පච්චි මේ මිනිස්සයා යකයි දෙන්නම ඇවිල්ලා තියෙන්නේ අපේ උන්දව අල්ලගන්න නේද? උන් දෙන්න කියන විදිහට අපේ උන්ද මේ අකාගේ තියෙන වස්තු සම්භාරය අරන් ආවලු. ඊයේ එනකොට නම් ගෙනාපු වස්තු සම්භාරයක් නැහැ හැබැයි. උදේ පොඩි ගමරාලයත් එක්ක කුටු ගගා ඉන්නකොට මටත් මොකක්දෝ සැකයක් ආවා. දැනුයි මට තේරෙන්නේ. මේ උන්දලා දෙන්නා මේ අකාගේ වස්තු සම්භාරය හොයාගෙන තමයි යන්න ඇත්තේ නා. මෙහෙම ගියොත් නම් මේ අකා අපේ උන්දලා දෙන්නව විනාශ කරනවා. මොකක් හරි උඩර වැට්ටියක් කරලා ඒක වළක්ව ගන්න ඕන. අයුබෝන්ඩ අමතක කරන්න එපා අයුබෝන්ඩ. අපි හරියටම තාම දන්නේ නැහැ ගමරාලය ඇත්තටම රාස්‍යෝ කන පරාසෙද්ද කියලා. ඒකින්ද පොඩ්ඩක් ඉවසලා ඉමු. කල්ලන්ඩයෝ කොයි විල්ලෙත් ඕක මතක් කර මම බය කරන්න හදනවද? මම ඔකට බය නැහැ කල්ලන්ඩයෝ. පොඩ්ඩක් බලමු එනම්. මොකද්ද එතකොට මේ කියන රාස්‍යෝ කන පරාසයා කියන කතාව? අපේ ගමරාලත් මොකක් හරි උඩර වැට්ටියක් දාලා තියෙනවා වගේ පේන්නේ. ගමරාලාද ගියාට කිසිම ආයුධයක් අතේ තියන් ගියේ නෑනේ. මේ යෝධයා කරගන්න වැඩ නම් මං අහන්නේ. දැන් නම් කොයි වෙලේ හරි ගමරාලව අහු වුණොත් මොකෙන් මොකක් වෙයිද දන්නේ නෑ. බලමු මොකක් හරි උඩර වැට්ටියක් දාලා. මේ ඇහුණද අපේ මහත්තයෝ? ඔහේද ඔය මේ මහරෑ පිළිකන්නේ කුටු ගාන වැහෙන්නේ? දැන්ද ඔහේ ඔය රාස්‍ය හොයන්න ගිහින් එන්නේ? බින්කරුවල වැටෙනකම් මම බලන් ඉඳලා දැන් ඇහැ පියාගත්ත විතරයි. ඔහේ දැන් නම් කියන්න එපා රාස්‍යගේ මස් ටික වෙලා ගන්න කියලා. දැන් නම් ඉතින් මට ඕව කරන්න බෑ. මම මේ මහන්සි වෙලා නිදා ගන්න ගත්ත විතරයි. ඔහේට අද රාසමස් කන්න ඕනේ නම් 3-5 සේරම ලෑස්ති කරලා තියෙන්නේ. ඔහේම හදාගන්න එකයි ඇත්තේ. මට නම් කතා කරනව නෙවෙයියෝ. කල්ලන්ඩයෝ මොකක්ද කියපු කතාව? අපොයි කල්ලන්ඩයෝ පුතුමා මොකනවා කල්ලන්ඩයෝ මමත් වැටුනේ. කල්ලන්ඩයෝ මෙතන නම් ඉන්න හොඳද නම් නෙමෙයි. මේ ගමරාලය ඇත්තටම රාස්‍ය කන පරාසෙක් වගේ කල්ලන්ඩයෝ. අපි දෙන්න ඉක්මනට මෙතනින් පැනලා දුවමු කල්ලන්ඩයෝ. කල්ලන්ඩයෝ ඕමේ කල්ලන්ඩයා අපේ කල්ලන්ඩයා මාව දාලා දුවලා නේද? දැන් මම විතරයි ඉන්නේ. අයියෝ
කවුද කුටුකුටු ගන්නේ? කතා කරා නම් හොඳයි. දන්නවනේ මම ගමරාලගේ මායියා. මම හොඳට හොඳයි නරකට නරකයි. කතා කරන බලන්න කවුද කියලා? අනේ ගමාමිනේ මම කවුද මම කියන්නේ? ඔහේ කවුද? ගමරාලව හම්බෙන්න දාවේ. මාව හම්බෙන්න දාවේ. කතා කරමු. අනේ ගමාමිනේ කලබල වෙන්න ඕනේ නැහැ ගමාමිනේ. ඔව් කියමු බලන්න. මගේ කලබලයක් නැහැ. කියමු බලන්න. අනේ ගමාමිනේ මම මේ ආවේ ගමරාලා හම්බ වෙන්න. මගෙන් අතමාරුවක් ඉල්ලගත්තා. ඒක ඉල්ලගන්න කියලා ගමාමිනේ. අපේ ගම මහත්තයා කාගෙන්වත් අතමාරු ඉල්ලගන්නේ නෑ නෝය. උන්දට ඕන තරම් මහා ධන නිධාන තියෙන්නේ. හේනද කුඹුරුද හරකබානද වතු පිටිද ඕන දෙයක්. අපේ ගමාමිනේ ධන නිධාන කිව්වාමයි මතකුනේ. මගෙත් මේ ධන නිධානයක් තමයි ඉල්ලන් ඇවිත් තියෙන්නේ. ඒක අරන් යන්න කියලා තමයි මම මේ ආවේ. ධන නිධාන නේද? මට දැනුයි තේරුනේ මොකද්ද කියලා. හරි බලමු එහෙනම්. ඔහේ කවුද කියලා පොඩ්ඩක් පේන්නේ එලිපහලියට ආවන. ඔහේ වගේ මොහොඩේ මේ වගේ තැනකට එනවද ඔහේ වගේ කෙනෙක්. අපේ ගමරාල දැක්කොත් එහෙම ඔහේගේ කකුල් කෙටියෙන් අල්ලලා දෙකට ඉරයි. අපේ ගමරාලට යක්ෂයෝ පේන්න බෑ. උන්දගේ ප්‍රියතම ආහාරය තමයි යක්ෂ මස්. ඔහේ එක දන්නේ නැද්ද? අනේ ගමාමිනේ මම ඒව ගත්තනම් හිටියේ නෑ ගමාමිනේ. අපොයි මාව බේරගන්න ගමාමිනේ. බේරගන්න නේද? අපේ ගමරාල මම කියන දෙයකට ඇයි කිසි දෙයක් කරන්නේ. ඒකින්ද ඔහේ මට උදව්වක් කරනවකෝ. මම ඔහේම බේරගන්න. අපොයි ගමාමිනේ ඕන දෙයක් කියන්න මම කරන්නම්. අනේ මාව බේරලා දෙන්න ගමාමිනේ. හරි. ඔහේ මං කියන විදිහට කරනවකෝ. ගම මහත්තයා අද උදේම ගමනක් ගියා. උන්ද යනකොට මෙන්න මේ කැත්ත අමතක කරලා දාලා ගියේ. මට මේක ගම මහත්තයාට දෙන්න විදිහක් නැතුවයි හිටියේ. ඔහේ මේ කැත්ත ගිහින් දෙමුකෝ. හැබැයි ඔහේ කොයි වෙලේකවත් ගම මහත්තයාට පේන්න නම් යන්න එපා. එහෙම ගියොත් නම් ඉතින් ඔහේගේ අවසානේ තමයි ඒක. ඒ හින්දා ඔහේ ඈත ඉඳන් හැංගිලා කෑ ගහලා කියනවා ඔහේ වෙව්වේ ගම හාමිනේ කියලා. ගම මහත්තයාට උදව්වට කැත්ත එව්වා කියමුකෝ. ඔහේ එනකොට ගම මහත්තයා දන්නවා මමයි ඔහේ වෙව්වේ කියලා. ඔහේට කිසි කරදරයක් කරන්නේ නැහැ. මට ඒක විශ්වාසයි. ඉතින් ඔහේ මෙන්න මේ කැත්තත් අරගෙන ගමරාල ඉන්න දිහාවක් හොයාගෙන මෙන්න මේ කැත්ත ගිහින් දෙමුකෝ. අපොයි ගමාමිනේ මං කොහොමද ගම මහත්තයා ඉන්න දිහාවක් හොයාගන්නේ? මට ඒක කරන්න පුළුවන් නම් වෙලාවකටත් මං ඒක කරවන්නේ ගමාමිනේ. ඈ බොල යකෝ දැන් උඹේ නිදානයක් නැති වුණා කිව්වා නේද? උඹ හිතන් ඉන්න නිදානේ අපේ ගෙදර තියෙනවා කියලාද? උඹේ නිදානේ මෙච්චර කාලයක් තිබ්බ තැනම ඇති. ආන් එතන ගිහින් බලපිය. එතන ගමරාල ඇති. අප්පච්චි ගමාමිනේ දැන් ඔය මට ඒක මතක් වුණේ. ගමරාල ඇත්තටම ඇත්තේ මගේ නිදානේ තියෙන තැන තමයි. අපොයි ගමාමිනේ මතක් කරපු එකට බොහොම පිං ගමාමිනේ. ගමාමිනේ කරපු මේ උදව්ව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ගමාමිනේ. මම ගමාමිනේට සලකනවා මගේ ජීවිතේ බේරගත්තට ගමාමිනේ. මම කවදාවත් ගමාමිනේ කරපු උදව්ව අමතක කරන්නේ නැහැ. එහෙනම් මං ගියා ගමාමිනේ. කොහෙන්ද ඒක ඇත්ත? කොහෙන්ද? කෝකෝ දැන් මොය උඹත් එක්ක කුටුකුටු කකා හිටිය අනිත් මිනිස්සයා. ගමාමිනේ ඌද මම දන්නවා ඌ ගිය තැන. ඌ හිතාගෙන ඉන්නේ මාව දාලා පැනලා දුවලා ගිහින් මගේ ඉතුරු වස්තුව ගන්න. මම ඌක වල්ල ගන්නම්. හරි මතක ඇතුව ඈත ඉඳලා කතා කරමු. නැත්නම් ඔහේ ඉවරයි. මතකනේ මම කිව්ව විදිහට ඈත ඉඳලා කතා කරලා ගමහාමිනේ හොය වෙව්වේ කියමු.